මේ කාරණාව සම්බන්ධයෙන් කෙලින්ම දෙයක් කියන්න ඕනේ. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් අද අධිකරණයට අපහාස කළානේ ලක්මාලි මැතිණිය මෙනෙවිය. මතකද NPP JP ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයන්කින් පාර්ලිමේන්තුව ආපු ලක්මාලි මැතිණිය එලිමහනේ. ඒ කියන්නේ එලිපිටම වටගල නීතිඥවරයාත් එහා පැත්තේ ඉද්දි කිව්වනේ මතකනේ. අපිට මේ අධිකරණ තීන්දුව ආවා. නමුත් අපි ඒක ක්‍රියාත්මක කරන්න එපා කියලා කතා වෙලා තීරණයක් ගත්තා කියලා. ඒක අධිකරණයට පැහැදිලි අපහාසයක්. ඒකට හර්ෂණ නායකකාර අධිකරණ ඇමතිවරයා එයා කිව්වා කලින් මේ අධිකරණවල වගේ නෙමෙයි දැන් මේ අපේ ආණ්ඩුවක් යටතේ අනිවාර්යෙන් දඬුවම් දෙනවා කියලා. ඒ කියන්නේ කලින් දූෂිතයි දැන් නෑ කියන එකනේ කියන්නේ. එහෙම අධිකරණ මෙච්චර කල් වෙලා තිබ්බේ නෑ. හරිද? එතකොට ඒක පැහැදිලිවම අධිකරණයට අපහාසයක්. ඒ වගේ තමයි මේ ඊයේ පෙරේද බිමාල් රත්නායක පාර්ලිමේන්තුවේ කියනවා මාර්තු 8 වෙනිදාට බලා ගන්නකෝ. ඇයි ඔයා නඩුකාරුන්නාන්සේද? ඔයාද තීන්දුව දෙන්නේ. ඒ කියන්නේ මාර්තු 8 වෙනිදාට වෙන්න තියෙන දෙයක් එයා කලින් කොහොමද දන්නේ? ඒ කියන්නේ මේවා තනිකරම අධිකරණයට අපහාස. ඒ කියන්නේ තනිකරම මේ ඊට අමතරව සුදත් YouTube මේ කරුව ආණ්ඩුව නියෝජනය කරමින් YouTube කරන එක අර කුණුවarp විදින එක. හරිද? ඒක නා මොකද්ද කිව්වේ? මට මේ විශ්වයෙන් කියනවා කියලා හරියටම අත්අඩංගුවට ගන්න ඒවා කියනවා. ඒවා කොහෙන්ද එන්නේ? එතකොට අධිකරණයට ඒවා අපහාස කිරීම නෙමෙයිද? ඒ නිසා මතක තියාගන්න අධිකරණයට අපහාස කිරීම මේ ආණ්ඩුවෙන්ම පටන් අරගෙන අධිකරණය අත්බඳින තැනකට යමින් පවතිනවාද කියලා මට සැකයක් තියෙනවා. ඒ නිසා අපි කියන්නේ ඔය සෙල්ලම් දිගට දාන්න තියාගන්න එපා. තව දේවල් තියෙනවා. මම ඒක ඔය මේ අර විහාරේ ප්‍රශ්නේ මුතු කුඩේ ගැටනගම් ගහලා ගියේ ප්‍රශ්නේ ඒව එහෙම කතා කරන්න තියෙනවා. ඒවා පස්සේ කතා කරමු. අද 11 වෙනිදාට මේ කල් ගිහිල්ලා තියෙනවානේ. අපි ඒක ඒ වෙලාවට කතා කරමු.